සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ලී කුඩු ගන්න එක ගැන ගැටලු තියෙන අය ඉන්නවා. එයාලට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට මේ පේන්නේ මිලියන් රෙඩ් පැලයක්. මුල් අඩු පැල තමයි මම මේ ලී කුඩු වල හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් ලස්සනට මුල් අද්දලා තියෙනවා. ඉතින් මම මේව හදලා තියන්නේ ලේයර් ක්‍රමයට. වැලි හෝ බොරළු තට්ටුවක් ඊට පස්සේ ලී කුඩු තට්ටුවක් එහෙම තමයි මම දාලා තියන්නේ. ඉතින් මේක ගහත් ඔයාලට පේනවා ඉතින් ලස්සනට නිරෝගීව තියෙනවා. අලුතෙන් මුලකුත් එනවා. ඉතින් මේ පැල ටිකම මම හදලා තියන්නේ ඒ විදිහට. මේ ඔයාලට මම කලින් පෙන්නපු ලිවියම් පැල ටික. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ වගේ ලස්සනට මුල් ඇද්දලා තියෙනවා. මේවත් හදලා තියන්නේ ලේයර් ක්‍රමයට. මගෙන් ගොඩක් අය එක එක ප්‍රශ්න අහුවා මොන ලී කුඩුද ගන්නෙ? ඒව හොදලාද ගන්නෙ එහෙම. ඔයාලට පේනවා ඇති කලින් මම පෙන්නපු පැලේ උඩින් පුස් ගතිය වගේ ටිකක් තියෙනවා. ඒ වුණාට මේ පැලේ එහෙම නෑ. ඒකට අපිට විසඳුමක් විදිහට උඩින් බොරළු හෝ වැලි තට්ටුවක් දාන්න පුළුවන්. ඉතින් පුස් බැඳෙන ගතිය සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට පොල් එලි කෑලි වලත් පුස් බැඳෙනවා. ඉතින් මම ඉගෙන ගත්ත මම ඇන්තූරියන් හදන් ප්‍රොජෙක්ට් එක කරපු තැනින් මේ මිස් කිව්වා එහෙම පුස් බැඳෙනකොට අපිට බොරළු තට්ටුවක් දැම්මහම ඒක හරියනවා කියලා. ඉතින් අපිට ඒ විදිහට මේ පැල වලට කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා ෆ්ලෑෂ් පැල ටිකක් හැදුවා කියලා. එතකොට ඒ වගේ මුල් තිබ්බේ නෑ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් නම් ඒ වගේ මුල් ඇද්දනවා. මේකෙත් ඔයාලට පේනවා ඇති ලස්සන කිරිමුලක් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ ඒ ෆ්ලෑෂ් පැල ටික. ඉතින් ඒ වගේත් ඔයාලට පේනවා ඇති අලුතින් මුල් ඇද්දලා තියෙනවා. ඇත්තටම මුල් නැති පැල වලට මට ගොඩාක් වටිනවා මේ ලී කුඩු. ඒ වගේම පොඩි පැල හදා ගන්නත්. මේ බලන්න හරිම ලස්සනට මුල් ඇද්දලා තියෙනවා. ඔයාලට පේනවද? ඒකෙත් ලස්සනට මුල් ඇද්දලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ ලිවියම් පැල ටිකක්. මම මේව කලින් පෙන්නලා තියෙනවා. ඉතින් මේ ගොඩක් අයට ගැටලු තියෙනවා. ඉතින් එයාලට විසඳුමක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ලී කුඩු. ඉතින් මේ බෑග් එකෙන් එකක්ම තිබුණා මම පාවිච්චි කරලා තමයි ඔය දැන් ඉවර වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති චූටිම ලී කුඩු තමයි මම පාවිච්චි කරන්නේ. මේවා මාරා ලී කුඩු. අපි ගෙට එහා පැත්තේ පුංචි කෙනෙක් බිම්මල් හදනවා. එයා බිම්මල් හදලා අයින් කරන ලී කුඩු තියෙනවනේ. ඒ කියන්නේ මාසෙකට සැරයක් ගියා ඒවා අයින් කරනවා. අර ඔයාලට පේන ගෙදර තමයි එයා ඉන්නේ. ඉතින් ඒ අයින් කරන ලී කුඩු තමයි මම ඉල්ලගෙන හදලා බැලුවේ. අද නම් චුට්ටක් සනීප නැහැ කඩන්න චුට්ටක් අවුල්. ඉතින් මම අලුත්ම ලී කුඩු වලත් හදලා පෙන්නුවා. ඔයාලට මම දවසක් වීඩියෝ එකක් පෙන්නුවා. මේ තියෙන්නේ පැලේ තමයි. ඒක තාම හැමම තියෙනවා. ඉතින් මුකුත් වෙලා නැහැ. මට හිතෙන විදිහට අලුත් ලී කුඩු වලට වැඩිය පරණ ලී කුඩු හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ පැල ඔක්කොම හදලා තියෙන්නේ පරණ ලී කුඩු වල. ඒ වගේම ඒවට හරියන ලී කුඩුත් තියෙන්න පුළුවන්. මොකද බිම්මල් වලට එයාලා ගන්නවා කිව්වේ සැහැල්ලු ලී කුඩු මාරා වගේ ඒවා. ඒ වගේම තව හොඳයි කිව්වා කොට්ට ගස්වල ලී කුඩු හොඳයි කිව්වා. තව බිම්මල් වලට ගොඩාක් හොඳයි කිව්වා රබර් ගස්වල ලී කුඩු. ඒව ගොඩාක් හොඳයි කිව්වා. ඉතින් මට හිතෙන විදිහට හැම ලී කුඩුම ඇන්තූරියම් පැල වලට හරියන්නේ නැති වෙයි. එයාලා බිම්මල් හදන්නත් හොඳ කිව්වේ සැහැල්ලු ලී කුඩු.
ඉතින් ඇන්තූරියම් වලටත් ඒ වගේ වෙන්න ඇති. ඉතින් ඔයාලා හදලා බලන්න. වැරදුනොත් එහෙම මට බනින්න එපා. මොකද මමත් මේක අත්හදා බලපු දෙයක්. ඉතින් මම දන්නේ නැති කට්ටිය හදනවා ඇති. මම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් මට ගොඩාක් සාර්ථක වුණා. ඒකින්ද ඔයාලටත් ඒක සාර්ථක වෙන්න පුළුවන්. ඒක නිසා එක පැලයක් හරි හදලා බලන්න. ඔයාලට තවත් වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.